මීට අවුරුදු කීපයකට කලින් රත්නපුරේ කහවත්ත කොටගෙතන කියන ගම මුළු ලංකාවටම ප්‍රසිද්ධ වුණේ හරිම බය හිතෙන විදිහට. කහවත්ත කොටගෙතන පසුගියදා යලි උණුසුම් වූයේ. ඒකට හේතුව වුණේ 2008 ඉඳන් 2015 විතර වෙනකම්ම ඒ ගමේ සිද්ධ වුණ අබිරහස් මිනිමරුම් මාලාවයි. ඒ කාලේ කොටගෙතන කිව්වත් මිනිස්සු හිතුවේ ඒක මිනි කන ගමක් කියලා. ඇත්තටම මොකද්ද වුනේ? මේ ගමේ කාන්තාවන් 18 දෙනෙක් විතර එක දිගට අබිරහස් විදියට මැරුණා. මේ හැම මරණයකම වගේ අමුතු සමානකම් ටිකක් තිබුණා. මැරුණු හැමෝම වගේ ගැහැණු අය. ගොඩක් වෙලාවට තනියම ගෙවල් වල හිටපු වයසක අම්මලා. ඒ අයව මරලා තිබුණේ හරිම අමානුෂිකීය විදියට කපලා කොටලා. සමහර මිනී මරලා ඉවර වෙලා සාක්ෂි නැති කරන ගෙවල් පිටින්ම ගිනි තිබ්බා. ඒ දවස්වල කොටකෙතන මිනිස්සු හිටියේ පුදුම බයකින්. හවස 6 වෙද්දි ගමේ කවුරුත් පාරේ යන්නේ නැහැ. මිනිස්සු දොරවල් වහගෙන හිටියේ. සමහර කිව්වේ මේක ග්‍රීස් යකාගේ වැඩක් කියලා. තවත් සමහර කිව්වේ මේක ලේවුරා බොන මිනිහෙක් කරන වැඩක් කියලා. මොකද පොලිසියටවත් මේ මිනිමරුවා වල්ලා ගන්න ලේසි වුණේ නැහැ. මේ සිද්ධිය විසඳුම් නැති වෙනකොට ගමේ මිනිස්සු සෑහෙන නොසන්සුන් වුණා. උද්ඝෝෂණ කරා. පොලිසියට මේක විසඳන්න බැරි වෙනකොට ගමේ මිනිස්සු පොලිසියට බැරි ලෙස විරෝධය දැක්වුවා. අවසානයේ විශේෂ කාර්ය බළගායත් මුළු ගමේම රෑදවල් යෙදුවා. මේවා කළේ කවුද? කාලයක් යද්දී පොලිසියයි CID එකයි එකතු වෙලා පරීක්ෂණ කරලා සැකකාරයෝ කීප දෙනෙක්වම අල්ලගත්තා. ගමේම හිටපු සමහර පුද්ගලයෝ මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා මේ දේවල් කරලා තිබුණා. තවත් සමහර මරණවලට දේශපාලන සම්බන්ධකම් තියෙන ප්‍රබල පුද්ගලයෝ පවා ගෑවිලා හිටියා. සමහර මරණ පුද්ගලික තරහ පිරිමහ ගන්න කරපු ඒවා කියලා පස්සේ හෙළි වුණා. අන්තිමට උනේ මොකද්ද? ගොඩක් නඩු අවුරුදු ගණනාවක් යෙදුණා. සමහර අයට වැරදිකරුවන් වෙලා හිරේ ගියා. තවත් සමහරු සාක්ෂි මැද නිසා නිදහස් වුණා. කොහොම වුණත් අදටත් කොටකෙතන ගියම ලංකාවේ ඕනම කෙනෙක්ට මතක් වෙන්නේ මේ බිහිසුණු අතීතයයි. දිනමින පුවත්පත කියන්නේ කොටකෙතන ඝාතකයා පෝරකයට කියලා විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වෙලා ලයිව්